ටීචර් කෙනෙක් සර් කෙනෙක් වෙනවා කියන ලේසි වැඩක් නෙවෙයි නේද? උදේ ඉඳන් උගන්නලා ඉන්ස්පෙක්ෂන් ෆයිල් හදලා ප්‍රශ්න පත්‍ර හදලා නිදි බලාගෙන ලකුණු දානකොට ඇඟට විතරක් නෙවෙයි ඔළුවටත් මාරම මහන්සියක් දැනෙනවා ඇති. හැබැයි ඔබට මේ හැම වැඩක්ම විනාඩි කිහිපයකින් කරගන්න පුළුවන් සුපිරි ඇසිස්ටන්ට් කෙනෙක් දැන් ඉන්නවා. ඔව්, ඒ තමයි AI. මුලින්ම අපි බලමු නොමිලේම පාවිච්චි කරන්න පුළුවන් සුපිරි AI tools ටිකක් ටීචර්ස්ලට. පළවෙනි එක ChatGPT සහ Google Gemini. මේවා හරියට හැමදේම දන්නා යාළුවෙක් වගේ. ඔබට තප්පර ගානකින් සම්පූර්ණ ලෙසන් ප්ලෑන් එකක් එහෙම නැත්නම් පාඩම් සැලසුමක් හදාගන්න පුළුවන්. grade 1 සිට grade 13 දක්වා ඕනෑම පන්තියකට ගැලපෙන ප්‍රශ්න පත්‍ර එහෙමත් නැත්නම් exam papers හදන්න වගේම තේරෙන්නේ නැති ගණිත ගැටලු පියවරෙන් පියවර විසඳුම් ගන්නට පුළුවන් මේ ChatGPT සහ Google Gemini පාවිච්චි කරලා. ඒ විතරක්ම නෙවෙයි. ඔයාට මේ ChatGPT සහ Google Gemini එකට ඔයාගේ documents ටික attach කරලා එහෙමත් නැත්නම් ඔයාගේ ටෙක්ස්ට් බුක් එකේ soft copy එකක් තියෙනවා නම් PDF එකක් හෝ Word document එකක් ChatGPT හෝ Google Gemini එකට attach කරලා ඔයාලා short notes ලබා ගන්න පුළුවන්. මේ short note ටික ඔයාට ලේසියෙන්ම ඔයාගේ class එකේ ළමයින්ට උගන්වන්න පාවිච්චි කරන්න පුළුවන්. presentation ගැන ගත්තහම presentation වලට හොඳම AI tool එක තමයි notebook එක. ඒකේ තියෙන advanced features නිසා design එකත් ලස්සනටම එනවා. හැබැයි contents ටික double check කරන්න. ඔයා attach කරපු file එකේ තියෙන දේවල්මද තියෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. especially spellings. මීට අමතරව Canva for Education නුත් ගොඩක් පහසුවෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් tool එකක්. ගුරුවරුන්ට Canva එකෙන් premium features නොමිලේම දෙනවා. ඒ නිසා පාඩම් කියා දෙන්න ලස්සන presentations, flashcards, ඒ වගේම creative worksheets මේ හැම දෙයක්ම පහසුවෙන්ම ඔයාලා ඩිසයින් කරගන්න පුළුවන්. දැන් ඔබ හිතනවා ඇති මේවා මගේ විෂයට ගැලපෙනවත් දන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම ගැලපෙනවා. මම ඉස්සෙල්ලා කියපු generic tools වගේම specialized grade 1 to 5 ප්‍රාථමික අංශයට Magic School AI, QReport මේ වගේ sites පාවිච්චි කරලා පරිසරය, සිංහල සහ ගණිතය වගේ විෂයන් වලට interactive games එහෙමත් නැත්නම් educational games මේ දේවල් ඔයාලට ගොඩනගා ගන්න පුළුවන් පන්තියේ පාවිච්චි කරන්න. දරුවෝ ආසාවෙන් ඉගෙන ගන්න මේවා use කරලා. නොමිලේ දෙන ඒවාට වඩා ටිකක් ඇඩ්වාන්ස් වැඩ කරගන්න ලොකු ගාණක් යන්නේ නැතුව budget friendly paid tools කිහිපයකුත් තියෙනවා. ටීචර්ස්ලට මේවත් ගොඩක් useful වෙයි. පළමුවෙන්ම Quillbot Premium. ගුරුවරුන්ට තමන්ගේ නිබන්ධන, සටහන් හෝ පර්යේෂණ තියෙන අඩුපාඩු හදාගන්න පුළුවන්. ව්‍යාකරණ නිවැරදිද කියලා බලන්න පුළුවන්. නමුත් Quillbot Premium දැනට තියෙන්නේ English ඒ වගේම තව foreign language වලින් පමණයි. සිංහලෙන් නම් නැහැ තාම. ඒ වගේම English medium teachersලට තවත් useful tool එකක් තමයි Quizzes Premium. පන්තියේ ළමයින්ට online quizzes or term test වලට කලින් විනෝද ජනක තරඟ පවත්වන්නත් පුළුවන්. ළමයින්ගේ ලකුණු analytics report එකක් මාර්ගෙන් automatically හැදෙනවා. ඒ නිසා ඔයාලට ලේසියෙන්ම ඒගොල්ලෝගේ ලකුණු ටික ඒගොල්ලන්ට එකතු කරලා දෙන්න පුළුවන්. ඒ නිසා සැලෙන්න එපා. AI කියන්නේ ගුරුවරුන්ව අයින් කරන්න ආපු දෙයක් නෙවෙයි. නමුත් ගුරුවරුන්ගේ කාලය ඉතිරි කරලා තවත් දක්ෂ ගුරුවරයෙක් කරන්න ආපු tool එකක්. ඉතින් අදම ඔයත් මේ tool එක පාවිච්චි කරලා බලන්න. මේ වීඩියෝ එක ඔයාගේ වෙනත් ගුරුවරු යාළුවන්ට බලන්නත් share කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.